මෙන්න මෙහෙම අහින්න පුළුවන් තේරෙන්නේ නිකන් ඉන්න බෑ ගෙදරට වෙලා කෑවනම් බිව්වනම් වෙර කරන් කරගන්න නැත්තම් පුරා ලොකු නම් මහ ගූ කම්මැලි වාහලා වෙනවා තේරුණාද මොඩි මා ගෑණි වගේ මොඩි විදිහට හැදෙන්න එපා තේරුණාද දැන් අහින්න බලන්න පුරුදු වෙන්න ඕනේ මේවා මෙහෙම මේ ඇහුනේ අනේ හත් දෙයිනේ මොකද කරන්නේ ලස්සන රවල් දින තනකොළ ටිකනේ ඔන්න නතර වෙන්න හදනවා මොකද කතා කරේ වැඩ කරේ අයිය අර තෑගි වගේ දෙන මේ කොනේ කාටද ඔය කී කනන් වල දෙන්නට හත් වලා ලන්ච් උඩ යට ඩයිටි කරගෙන අරගෙන පුතේ ඒක මේක බං මේක හත් වලානේ මෙලව සංසාරෝ දෙයක් තේරෙන්නේ නැහැ මේ අලි පොන්නුන්ට මේක ඔන්න එහෙනම් යාළුවනේ අපි ආවේ අද අලුත් විස්තරයක් අරගෙන ඕගොල්ලන්ට ඉතින් මොකක්ද දන්නවද මෙතන මොකක්ද තියෙන්නේ හරියටම කියන්න ඔන්න ෆෝන් එකේ තියෙන මේ නෝ මේ මොකක්ද හරියටම තියෙන්නේ මෙතන තියෙනවා Oppo 18 Oppo 18 කියන දෙන්නේ අපිට වැඩි විස්තර දන්නේ මේක අලුත්ම ෆෝන් එකක් මේ තියෙන්නේ හෑන්ඩ් ෆ්‍රී සෙට් එකක් අලුත්ම එකක් මේක මං අද ඉදී අරන් ආවේ මේක ඔයාලටම දෙන්න කියලා හිතාගෙන නේ හරිද දැන් සමහර කට්ටිය අනුන්ට දෙන්නත් කලින් බොලාට තියනවා 10යි අපිට තිබුණත් නැතත් කාටවත් වැඩක් නැහැ අපිට ආදරය කරන මිනිස්සුන්ට අපි ණය වෙලා හරි දෙනවා අපි මේ ඕගොල්ලන්ට දෙන්න තමයි මේක අරන් ඇවිල්ලා තියෙන්නේ මේ විශේෂ තරගයක් හරිද මේක තරගයක් ඔව් අපිට මහ ලොකු දේවල් දෙන්න නැහැ හරිද ඒක නිසා ඕගොල්ලොන්ට දැන් අපේ YouTube channel එකේ දෙයිය channel එක සබ් කරපු කට්ටිය ඉන්නවනේ ඒගොල්ලොත් ඇතුළු සබ්ලා ලක්ෂයක් උනාට පස්සේ තමයි මේක අපි තෝරන්නේ ලක්ෂය උණ ගමන් සිංගල එක්කෙනයි තෝරන්නේ මොකද දන්නවද අපිට ඔක්කොටම දෙන්න ගියොත් අපිට හිඟා ගන්න වෙනවා හරිද සබ්ලා ලක්ෂයටම එකයි අපි තෝරන්නේ හරිද අලුත් එක්කෙනෙක් හරි පරණ එක්ක හරි වෙන්න පුළුවන් මොකද වීඩියෝස් බැලුවම ලයික් කෙනෙක් දාන්න ඕන මොකද අපි ඒක බලලා තමයි ඕගොල්ලන්ට මේ තරඟේ තෝරන්නේ හරිද ඔයා සබ් කරා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අයියේ සබ් කරයි කියලා වීඩියෝස් එහෙම බලන්න ඕනි කරම බලන්න අකමැති නම් අපි දන්නේ නැහැ නේ අපි ඉන්නෝනේ අපිට ආදරය කරන පිරිස ඉන්නවා දැන් YouTube එකේ ලක්ෂ 1 million views යනවා YouTube එකේ අපේ වීඩියෝස් 1 million views යනවා අපිට ආදරය කරන මිනිස්සු ලක්ෂ 5කට 6කට වැඩිය ඉන්නෝ නමුත් සමහර කට්ටිය වීඩියෝ බැලුවට සබ් කරන්නේ නැහැ නේ සබ්ස්ක්‍රයිබ් කරන්න එපා ඉතින් ඒක කරන්න අලුත් කට්ටියත් අපේ වීඩියෝ බලන කරපු නැති කට්ටිය නේ ඒකත් කරපු නැති කට්ටිය සබ් කරන්න අද සබ් කරපු කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලෝ තෝරනවා අනිවාර්යෙන් මේකටම ඔක්කොම ලක්ෂයක් වුණාට පස්සේ අපි ඔයගොල්ලෝ කැමෙන්ට් දාන්න ඕන හොඳේ අයිය අපි සබ් කරා කියලා කැමෙන්ට් දාන්න අපි ඒක බලලා තෝරලා අපේ දකුණු පළාතේ ඒරියා එක නම් අපි ගෙදරටම ගෙනත් දෙන වීඩියෝ එකකුත් එක්ක නේ අපි මේ ටැග් මේ වගේම වීඩියෝ එකකුත් දාන දුන්නයි කියලා අපි දකුණු පළාතේ නම් දකුණු පළාතේ හම්බන්තොට අපිට යන්න පුළුවන් පළාත නම් අපි ගෙදරටම ගෙනියනවා අවෝ ගෙනියනවා ෆ්‍රී ගෙනියන්නේ ෆ්‍රී වීඩියෝ එකකුත් එක්ක YouTube channel එකටම වීඩියෝ එකකුත් එක්ක හරිද ඒක නිසා අපි මේගොල්ලෝ හිතේ බොරු කියනවා ඔව් කටි හිතන්නේ මේක ඇතුලේ මොකුත් නැහැ ඉතින් එහෙම කියනවා තියෙනවද නැද්ද කියලා බලමුකෝ කාලිත්ම ෆෝන් එක මම බලුත්ම බැලුව ලොකු දේවල් නෑ මේ iPhone ද Apple phone ද ඒව නෑ මොන Oppo phone එක සාමාන්‍ය phone එකක් අපිට දෙන්න පුළුවන් තියෙන්නේ ඒ ළඟට කරලා වෙන්න යාළුවන්ට right මේ තියෙන්නේ මේ ඔරිජිනල් අලුත් ෆෝන් එකක් බබා මේක අල්ලගන්න ඒක අල්ලගන්න දී එක සැරයකට වැඩි කියන්න බෑ 10 සැරයක් කියනකම් බලන් ඉන්න එපා අල්ලන්න ඕන තේරුණාද මෝඩෙක් වගේ හැදිරෙන්න එපා බොල්වට බැන්නේ මූණේ නිකන් දැලි හට්ටියක් වගේ මූගේ එන්න one shot two spice අලුත්ම ස්මාර්ට්ෆෝන් එකක් නේ තියෙන්නේ අපි මේක කරලා බලමුකෝ නැත්නම් හිතක් හෙඩිච් එකක් කියලා නේද අතන ඔන්න ඉන්න දුවේද ආරයිට් ඔන්න එනෝනේ ඔන්න එනෝ හරිද ඔන්න එනෝ හරිද මේ අලුත්ම ෆෝන් එක මේක මේ උදේ අරන් ආවේ ඒ නිසා සබ්ස්ක්‍රයිබ්ලා ලක්ෂ්‍ය අනිවාර්ය වුණාට පස්සේ අපි ඒක ඇතුළත තෝරනවා ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න සබ් කරා කියලා අපි ඒක ඇතුළතදී තෝරන එක්කනාගේ අනිවාර්යෙන් ඒගොල්ලන්ට අපි රිප්ලයි එකක් දෙනවා ඊට පස්සේ අපි ඕගොල්ලන්ගේ ඇඩ්‍රස් අරගෙන අපි ගෙදරටම එනවා දුර අයට නම් අපි කුරියර් කරනවා හරිද කිසිම දෙයකට බය වෙන්න එපා කමෙන්ට් එක කරා අපි ඕගොල්ලන්ගේ ඇඩ්‍රස් ඉස්සෙල්ලා සබ් කරා කියලා අපිට කමෙන්ට් කරන්න නේද
සබ්ස්ක්‍රයිබ් කියලා කමෙන්ට් කරාම අපි ඒක චෙක් කරනවා. චෙක් කරලා බලලා අපි තෝරගත්ත එක රිප්ලයි එකක් ලබනවා. ඒක ගැන අවධානයෙන් ඉන්න ඕන. හරිද? හැබැයි ලක්ෂ්‍ය වුණාට පස්සේ අයියේ ඉස්සෙල්ලා මේ දෙන්නේ කියලා කෑ ගහන්නත් එපා නේද? ලක්ෂ්‍ය වුණාට පස්සේ අපේ පැරණි කට්ටියයි අලුත් කට්ටියයි දෙකම එකතු කරලා ලක්ෂ්‍ය ඇතුළත අපි තෝරලා තමයි මේ අලුත්ම ෆෝන් එක දෙන්නේ. හරිද? නිකන් වැඩි පෙන්නන්න හොඳ නැහැ හොඳේ. දැන් මේ මම මේ අතර බොරුවකට නෙමෙයි අතරමයි. සත්තයි. අවුමපා බුදුහාමුදුරන්ට මේ තරංගයකට තමයි මේක ගෙනාවේ ඕගොල්ලෝට දෙන්න. මොකද අපේ වීඩියෝ හැමදාම බලනවනේ. ඒක නිසා අපිට ගොඩක් කරන්න බෑනේ. ඒ නිසා එක්කෙනෙක් අපි තෝරනවා. සබ් ලක්ෂය වුණාට පස්සේ හැබැයි සබ් කරලා තියාගන්නත් ඕන. සබ් කරලා අනිවාර්යෙන් අයියෝ සබ් කරා කියලා අපිට කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ තමයි අපි මේක දෙන්නේ. හරිද? ඒක නිසා ඒකටම අපි දෙනවා තව එකක්. ඒ ෆෝන් එකටම ඒ තෝරගත් එක්කනටම අනිත් එකක් දෙන්නේ. හරිද? ඒකක් දෙන්නේ අපි සුපිරි හෙඩ්ෆෝන් එකක්. හෙඩ්ෆෝන් එකද මේකට කියන්නේ මොකක්ද නම? හෙඩ්සෙට් එකක්. ආයි සුපිරිම හෙඩ්සෙට් එකක්. මේ කියන්නේ මේකලද? Bluetooth. මේක Bluetooth. මේ සුපිරිම හෙඩ්සෙට් එක මේක Bluetooth. හරිද? මේක සමහර අය කියයි කෙනෙක් දාලා කියයි ඕකට රැවටෙන්න එපා. ඔක සබ් කරන්න එපා කියලා මොඩ හරක කියයි. ඕගොල්ලෝ ගණන් ගන්න එපා. හරිද? ඔයගොල්ලෝ නිකන් වීඩියෝ බලන ගමන් සබ් බටන් එක කොන්න නිකන්. ඕකට සල්ලි කැපෙන්නේ නැහැ බලා මේ. නමුත් අපිට ලක්ෂයක් විතර අපිට ඒක තියෙන්න බෑ. අපිට තියෙනවා සබ් ලක්ෂයද මිලියනේද එතකොට තමයි අපි මේ වෙන්නේ. හරිද? ඕගොල්ලෝ අපි වීඩියෝ බලන නිසා ඕගොල්ලෝ සබ් කරලා තියා ගන්න ඕන. හරිද? සබ් කරයි කියලා ඕගොල්ලෝ ඒක මුදල් කැපෙන්නේ නැහැ. හරිද? ඕගොල්ලන්ට අපි දාන වීඩියෝ එක ශනිකව නොටිෆිකේෂන් එකක් එනවා. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් යාලා එනවා. අර මේ දුවන් දෙන්නේ නැහැ. ඕගොල්ලන්ට අලුත් වීඩියෝ බලන්න පුළුවන්. ඒකට තමයි සබ් කරන්නේ. ඉතින් අපිට සබ් ඕන. මේ ඒක නිසා මම එක්කෙනයි තෝරන්නේ. ඒ එක්කෙනාට තමයි මේ හෙඩ්ෆෝන් සෙට් එක හෙඩ්සෙට් එකයි Oppo A18 නේ. එහෙම ඉංග්‍රීසියෙන් කියන්නේ? ඔව්. Oppo A18 කියමුකෝ. ඔන්න ඒ ෆෝන් එකයි අනිවාර්යෙන්ම අපි ලයින් එකේ දකුණු පළාත නම් අපි ගෙදරට ගෙනත් දෙන වීඩියෝ එකකුත් එක්ක දුර කෙනෙක් තෝරගත්තා නම් අපි කුරියර් හරහා යවනවා. ඒක සත්‍යයි. බොරුවක් නෙවෙයි. මෙන්න අපි බොරු කියන්නේ නැහැ. කොල්ලේගොල්ලෝට අත తీර කිව්වෙත් දෙනවම තමයි. හැබැයි ලක්ෂ්‍ය වුණාට පස්සේ එක්කෙනාට දෙන්නේ. හරිද? තේරෙනවද දෙන්නේ නැහැ. එහෙනම් ඕ එහෙනම් අර ඕ මේක විශේෂ මේ කකරම අර මේ කවුද දැන් අපි අර මනි බොයි වගේ නේ. මිනිහත් හොඳ මේ හොඳ ෆෝන් දෙහෙම තියලා මේ තරංග තියලා ඉතින් මිනිහා ඒ වගේ තමයි අපිත් එහෙමයි. හරිද? ඒක වංචාවක් නෙමෙයි මේක කරන්නේ. මේ වගේ අපි එක්කෙනෙකුට දෙනවා. ලෝක කුටුම නම් දෙන්න නැහැ. අපිට එක්කෙනෙකුට දෙන්න. හරිද? ඕගොල්ලෝ අපි සබ් කරා කියලා ඕගොල්ලන්ට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට නිතරම අපේ වීඩියෝ වැටෙන එක තමයි තියෙන්නේ. සබ් කරාම. හරිද? ඉතින් ඒ නිකන් සබ් බටන් එක ඉබුවයි කියලා කොහොමද මේ හෙඩ්ෆෝන් එකයි මේ Oppo ෆෝන් එකයි අතට ආවම වටිනවද නැද්ද? එහෙනම් ඒ වගේ තමයි. මේක නිකන් ටිකට් එකක් වගේ සීන් එකක්. හරි? ටිකට් එක රුපියල් 40ක් දීලා ගන්න එපා. මේකේ තියෙන වීඩියෝ බලනවා ටොක් ගාලා සබ් බටන් එක බලලා දෙයියයි මම සබ් කරා හත්ලා මේ සබ් කරා කියලා දාන්න. හරි? ඊට පස්සේ මම අර චෙක් කරලා. හරි? මේක චෙක් කරලා බලලා සබ් ලක්ෂය වුණ ගමන් සිංහල පුතේ එක්කෙනෙක් තෝරගත්තා. එයාගේ ඇඩ්‍රස් එක අපි රිප්ලයි කමෙන්ට් එක කරා එයාගේ ඇඩ්‍රස් එක ගත්තා, ෆෝන් නම්බර් එක ගත්තා. ඊට පස්සේ අපිට එන්න පුළුවන් ලයින් එකෙන් අපි ගෙදරට එනවා. නැත්නම් අපි කුරියර් හරහා යවනවා. අපි මේ වීඩියෝස් දානවා. හොඳේ. හැබැයි ලක්ෂය වුණාට පස්සේ අනිවාර්යෙන් ලක්ෂය වුණාට පස්සේ අපි වීඩියෝ එකක් දානවා. මේ තෝරලා බඩු යවන වීඩියෝ එකක් දානවා. අනිවාර්යෙන්ම දානවා. නේද? අපි ගෙදරට හරි ගෙනත් දෙනවා. එහෙනම් මේ අපි අලුත් වීඩියෝ එකක් අනිවාර්යෙන් හෙට නෙවෙයි අනිද්දා නෙවෙයි ඉන්නවා අනිවාර්යෙන් YouTube එකට දානවා. ඒක නිසා එතකන් ඕගොල්ලෝ ඔන්න මේ තරගයට ලෑස්ති වෙලා ඉන්න. අර කට්ටිය අලුත් කට්ටියයි ඔක්කොටම. ඉතින් අපි වීඩියෝ බලන ගොඩක් thank you. අපි සබ් කරලා තියෙන හැමෝටම ගොඩක් thank you. එක්කෙනෙක් තෝරගන්නවා. ඉතින් ඔයාලා නිසා තමයි අපි මේ තරගට ලින්ක් එකක් හරි අවිල්ල තියෙන්නේ. එහෙනම් අර හැමෝටම අපි ආදරෙයි. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. බයි බයි.